වස්තුවක් ගැන හිතන්න. අපි කරගෙන වස්තුවක් කිව්වහම අපිට ටක් ගාලා මතක් වෙනවා පෘථුවිය. පෘථුවිය කරකැවෙන්නේ කොහොමද? පෘථුවිය අපි කියන භ්‍රමණය නැත්නම් පරිභ්‍රමණය වෙනවා අක්ෂයක් වට. තමන්ගේ අක්ෂය වටේ පෘථුවිය පරිභ්‍රමණය වෙනවා. අපි නැත්තම් ගන්න පුළුවන් රෝදයක් කරගෙනකොට. රෝදයක් කරගෙනකොට මේ තියෙන්නේ රෝදයක් නම් ඒ රෝදේ මෙහෙම මෙන්න මේ ලක්ෂ්‍ය වටේ නේද කරගෙන්නේ. මෙන්න මෙහෙම අක්ෂය වටේට තමයි රෝදේ කරගෙන්නේ. රෝදයක් කරගෙන්න මෙන්න මෙහෙම අක්ෂයක් වටේට. පෘථුවිය ගත්තත් පෘථුවිය කරගෙන්නේ පෘථුවියේ අක්ෂය වටේට. කරාමයක් ගත්තත් කරාමෙත් අර මැද තියෙන අක්ෂය වටේට තමයි කරාමේ කරකෙන්නේ. එතකොට ඔයගලන්ට ගන්න පුළුවන් පොදු කාරණේ මොකක්ද? වස්තුවක් භ්‍රමණය වෙන්නේ යම්කිසි අක්ෂයක් වටේට. වස්තුවක් භ්‍රමණය වෙන්නේ යම්කිසි අක්ෂයක් වටේට. ඉතින් මේ තින්න ඔයගලන්ගේ ගෙදර ඉස්සරහා දොර. මේ තින්න ඔයගලන්ගේ ඉස්සරහා දොර. මෙහෙම එන්න දොර. මේ දොර උළුවස්සට හයි කරලා නේ තියෙන. ගෙදර උළුවස්සට උළුවකට හයි කරලා තියෙන්නේ මෙහෙම. සරණේරු වලින් මෙහෙම හයි කරලා තියෙන්නේ. අපිට දොර අරිනවා නම් හරි මෙහෙම අරිනවා නම් හරි වහනවා නම් හරි කියන්නේ දොර භ්‍රමණය වෙනවනේ. ඒ භ්‍රමණය කරන්න පුළුවන් මෙන්න මේ අක්ෂය වටේට විතරයි. අක්ෂය වටේට තමයි භ්‍රමණය කරන්න ඕනේ. මෙන්න මේ භ්‍රමණය වෙන අක්ෂයට අපි කියනවා භ්‍රමණ අක්ෂය කියලා. මේ භ්‍රමණය වෙන අක්ෂයට අපි කියනවා භ්‍රමණ අක්ෂය කියලා. භ්‍රමණය වෙන අක්ෂය මොකද්ද? භ්‍රමණ අක්ෂය. හරි. මෙන්න මේ භ්‍රමණ අක්ෂය වටේට අපි මම මෙතනින් හිතන්න මෙන්න එහෙම දැන් නම් කරනවා A B C කියලා මම නම් කරනවා. නම් කළා මම මේ එක එක තැනින් බලයක් යදුවහම මොකද වෙන්නේ? දොර විවෘත වෙනවා. විවෘත වෙනවා. එහෙම නැත්නම් මේ පැත්තට ඇද්දොත් දොර වැහෙනවා. නැත්නම් ඉස්සරහට තල්ලු කරොත් දොර වැහෙනවා. කියන්නේ දොර භ්‍රමණය වෙනවා. මම මේ යම් කිසි එක තැනකට බලයක් යදුවොත් දොර භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ භ්‍රමණ අක්ෂයට යම් කිසි දුරකින් අපි බලයක් යදුවහම වස්තුවේ භ්‍රමණයක් දක්වනවා. භ්‍රමණ අක්ෂයට යම් කිසි දුරකින් අපි බලයක් යදුවහම වස්තුව භ්‍රමණය වෙනවා. ඔන්න ඔය භ්‍රමණය වෙන එකට අපි කියනවා බල ගූර්ණයක් කියලා. භ්‍රමණය වෙන එකට අපි කියනවා බල ගූර්ණයක් කියලා. ඒ ලක්ෂයට බලයක් යදුවහම භ්‍රමණය වෙන එකට මොකද්ද කියන්නේ? බල ගූර්ණය. එතකොට අපිට බල ගූර්ණය මෙන්න මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. බල ගූර්ණය සමානයි බලය වැඩි කිරීම භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුර. ටිකක් දිග වැඩි ගන්න එපා තේරෙන්නේ නැහැ කියලා. ඔයගොල්ලෝ බලයේ ක්‍රියා රේඛාව කියන එක දන්නවනේ. බලය ක්‍රියා කරන තැන දැන් අපි උපයෝගී ලක්ෂය කියලා කියන්නේ. දැන් අපිට උගන්වන දැන් මෙහෙම වස්තුන් තුනක් තියෙනවා නම් මේ වස්තුව බිමට වැටෙන්න. නැත්නම් එහෙම නැත්නම් අපි ඉස්සරහට තල්ලු කරන්න අපි මෙන්න මෙතෙන්ට තමයි බලයක් යදනවා. අපි ඔය කියනවාද උපයෝගී ලක්ෂය. අන්න ඒ වගේ මේ දොරේ අපි කොතෙන්ටද බලය යොදන තැනට අපි කියන මොකද්ද? බලය ක්‍රියා කරන ස්ථානය. බලයේ භ්‍රමණ අක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට මේ බලයේ ක්‍රියා කරන තැනට තියෙන ලම්බ දුරෙන් බලය වැඩි කළාට පස්සේ අපිට මොකක්ද හම්බ වෙන්නේ? අපිට හම්බ වෙනවා අන්න ඒ වස්තුවේ බල ගූර්ණය. බලය කියන්නේ සාමාන්‍යයෙන් බලය කියන්නේ ලම්බ දුර කියලා කියන්නේ දුරක් කියලා කියන්නේ d distance. එතකොට f වැඩි කිරීම d කියන්නේ බල ගූර්ණය. ඒකක අර්ථ දැක්කොත් අපි බලය කියන්නේ අපිට ගන්න පුළුවන් නිව්ටන්. බලය කියන නිව්ටන් ගන්න පුළුවන්. දුර කියන මීටර ගන්න පුළුවන්. එතකොට අපිට එනවා උත්තරේ නිව්ටන් මීටරකට. මෙන්න මේ පහළට නිව්ටන් 50ක බලයක් යොදනවා. පහළට නිව්ටන් 50ක බලයක් යොදනවා. එහෙම මම පහළට නිව්ටන් 50ක බලයක් යදුවාම මේ ලීපටිය කරකිනකොට මෙන්න මෙහෙම මෙන්න මේ පැත්ත. පහළ මෙන්න මේ පැත්තට තමයි කරකින්නේ. මොනවා බලගූර්ණයේ දිශාව හොයන්නේ. බලගූර්ණයේ දිශාව හොයාගන්න තමයි ළමයි ගොඩක් වරද්ද ගන්න. බලගූර්ණයේ දිශාව හොයන්නේ දැන් මම පහළටනේ කරකින්නේ මේ අතට මෙන්න මෙහෙම. ඕගොල්ලෝ දන්නවද ඔර්ලෝසුවේ කටු කරකින පැත්ත? ඔර්ලෝසුවේ කටු කරකින්න ඕන නැද්ද? ඔර්ලෝසුවේ කටු කරකින දක්ෂිණාවර්ත කියන්නේ දකුණු පැත්තට. මේ තියෙන ඔර්ලෝසුව නම් මේ ඔර්ලෝසුවේ මෙහෙම කටු කරකින මෙන්න මේ පැත්තට. මේකෙත් මේ පැත්තට නේද යන්නේ මේකෙත්
මේ දකුණු පැත්තට නේද යන්නේ. දක්ෂිනාවර්ත ඔල්ලෝසුවේ කටු කරගෙන පැත්තට යන්නේ. ඔල්ලෝසුවේ කටු කරගෙන පැත්තට තමයි යන්නේ. එහෙනම් අපි කියනවා මේකේ බලය දෙන්නේ කොහටද? දක්ෂිනාවර්තව. අපි කිව්වොත් මේකේ ලම්බ දුර අපි කියමුකෝ නිව්ටන් 50ක බලයක් යදුනා. මෙතන ඉඳන් මෙතෙන්ට මම කියනවා මීටර 2යි කියලා. මීටර 2යි කියලා. එහෙනම් බල ගුණය කීයද? බල ගුණය හොයන්නේ අපි F වැඩි කිරීම D. F කියන්නේ බලය නිව්ටන් 50යි. D කියන්නේ මීටර 2යි. බල ගුණය කීයද? නිව්ටන් මීටර 100යි. මොන පැත්තටද? දක්ෂිනාවර්තව. එහෙම නැත්නම් අපි කියනවා මේකට දක්ෂිනාවර්ත බල ගුණය කීයද? දක්ෂිනාවර්ත බල ගුණය කීයද? නිව්ටන් මීටර 100යි. ඇයි මේක කරගුණේ කොටද? ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තට. ඊගාව එක. ඔකම අනිත් පැත්ත. ඕකෙම අනිත් පැත්ත නම් කොහොමද වෙන්න ඕනේ? මම මෙහෙම තියනවා. ලී පටියක් මෙහෙම අසව් කරලා තියෙනවා. මෙහෙම මම මේ ලී පටියට මේ පැත්තෙන් ගමුකෝ. මේ පැත්තෙන් අසව් කරලා දෙන්න. මේ පැත්තෙන් එන්න බෑ. හරි. මේ පැත්තෙන් තියෙනකොට මම මොකද කරන්නේ? මම මෙහෙම කොන්නේ මෙහෙම කොම්. මෙන්න මේ උඩට බලයක් යොදලා උඩට නිව්ටන් 10ක බලයක් යොදනවා කියලා හිතන්න. මොකද වෙන්නේ? මං බලය යොදන්නේ මේ යටින් මේ පැත්තට. යටින් මෙන්න මේ පැත්තට. ඔර්ලෝසුවේ කටු යන්නේ මේ පැත්තට. දැන් මම බලය යොදනකොට ඊට විරුද්ධ පැත්තට. ඊට විරුද්ධ පැත්තට තමයි මම බලය යොදන්නේ. ඔර්ලෝසුවේ කටු යන්නේ දක්ෂිනාවර්තව නම් ඊට විරුද්ධ පැත්ත කියන්නේ කොහෙද? වාමාවර්ත. එතකොට අපිට මේකේ අපි කලින් වගේ මේක කියමු. දුර මීටර 2යි. එහෙනම් අපි හොයන්න ඕනේ මොකද්ද? වාමාවර්ත බල ගුණය. F වැඩි කිරීම D. විස්සයි නිව්ටන් මීටර මොන පැත්තටද? වාමාවර්ත බල ගුණය. වාමාවර්ත බල ගුණය අපි කොහොමද හොයන්නේ? අනිත් පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්තට යනවා නම් ඒ මොකද්ද? වාමාවර්ත බල ගුණය. ඒ කියන්නේ බල ගුණේ දිශාව අපි හොඳටම හොයාගන්න. ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තට යනවා නම් දක්ෂිනාවර්තයි. ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධ කර යනවා නම් වාමාවර්තයි. සංප්‍රයුක්තය. හරි. සංප්‍රයුක්ත බලය ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ සංප්‍රයුක්ත බලය කියන පාඩම මතක නැත්නම් බලන්න. සංප්‍රයුක්තය කියලා කියන්නේ අපිට බල කිහිපයක් වෙනකොට යොදන්න පුළුවන් තනි බලය. බල කිහිපයක් වෙනකොට යොදන්න පුළුවන් තනි බලයට තමයි අපි කියන්නේ මොකද්ද? සංප්‍රයුක්තය කියලා. මේ ගුණයක සංප්‍රයුක්තය හොයනකොට මෙන්න මෙහෙමයි. බල ගුණයක සංප්‍රයුක්තය. ඒ තියෙන බල ඔක්කොම ටික එකම දිශාවට නම් බල තියෙන ඔක්කොම එකම දිශාවට නම් අපි කරන්නේ මොකද්ද? ඒ බල ඔක්කොම එකතු කරනවා. බල ඔක්කොම ක්‍රියා කරන්නේ එකම දිශාවට නම් මොකද කරන්නේ අපි? ඒ බල ටික ඔක්කොම අපි එකතු කරනවා. විරුද්ධ දිශාවට නම් අපි මොකද කරන්නේ? අඩු කරනවා. එච්චරයි. බල ක්‍රියා කරන්නේ ඔක්කොම එකම දිශාවට ඔක්කොම දකුණු පැත්තට නම් අපි මොකද කරන්නේ? ඔක්කොම එකතු කරනවා. විරුද්ධ දිශාවට නම් අපි මොකද කරන්නේ? අඩු කරනවා. එතකොට දාන්නේ මොන පැත්තට කියලාද? බලයේ වැඩි පැත්තේ දිශාවට වස්තුව චලනය වෙනවා කියලා අපි මීටර 3ක් ඉස්සරහට නිව්ටන් 20ක බලයක් පහළට දානවා. අපි ඉස්සෙල්ලාම හොයන මොකද්ද? මෙන්න මේ ලක්ෂණයෙන් පටන් ගන්න දක්ෂිනාවර්ත දකුණට යන ඔඩෝසුවේ කටු කරන පැත්තට. අපි කියනවා දක්ෂිනාවර්ත බල ගුණය. කොහොමද වෙන්නේ? F වැඩි කිරීම D. 10 වැඩි කිරීම 2 නිව්ටන් මීටර 20යි. ආයෙත් අපි ගන්න දකුණු පැත්තටම නේද? දක්ෂිනාවර්ත බල ගුණය සමානයි F වැඩි කිරීම D. 20 වැඩි කිරීම 3යි. 60යි නිව්ටන් මීටර. අපි දැන් මොකද කිව්වේ? එකම දිශාවට නම් මේ දෙකම එකම දිශාවට ක්‍රියා කරන්නේ. එකම දිශාවට ක්‍රියා කරනවා හැමෝම එකතු කරනවා. නිව්ටන් මීටර 60යි නිව්ටන් මීටර එකතු කරාම වෙනවා නේද? බල ගුණයේ දක්ෂිනාවර්ත බල ගුණය නිව්ටන් මීටර 60යි කියලා අපිට එනවා. දැන් ඕගොල්ලෝ මේ නිකන් හරි හිතන්න එපා මේ දැන් ඕගොල්ලන්ට හිතනවා දැන් මේ දෙකම එකම පැත්තටනේ කියලා මේ බල දෙක එකතු කරලා ඒ බල
මේ දෙකත් එකතු කරලා එකම ගානේ වැඩ කරනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ සමහරු කරන වැඩනේ. නිව්ටන් 10යි නිව්ටන් 20යි එකතු කළාම නිව්ටන් 30යි. මේ මීටර 2යි මේ මීටර 3 එකතු කළාම නිව්ටන් නෙවෙයි මීටර 5යි. 150ක් එනවා නිව්ටන් මීටර. කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ නේද? එහෙනම් ඒ වැඩේ කරන්න එපා. මේ දෙක එකම පැත්තට හින්ද මේ දෙක එකතු කරලා දාන්න එපා ගාන වර්ධිනවා. වෙන වෙනම හොයලා තමයි එකතු කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. වෙන වෙනම හොයලා තමයි බලගූර්ණ දෙක අපි එකතු කරන්නේ. නට වඩා හොඳයි ඕගොල්ලෝ මං ගාන දිහා බලලා ඊට පස්සේ වීඩියෝ එක නවත්තලා ගාන හදලා ඉවරලා මම සාකච්ඡා කරනකොට උත්තරේ බලන්න. හරි. මේක යනකොට කොහොමද එන්නේ? හරි. දක්ෂිණාවර්තම නේ. මම මේ දිශාව දාන්නේ. තමයි වෙන ළමයි. දිශාව වෙන්නේ කොයි පැත්තටද? දිශාව වෙන්නේ අපි මං කියන්නේ පහළට මේ. පහළට ඔන්න තමයි දිශාව. පහළට තමයි නිව්ටන්. මේ දිශාව දාන්න දෙයක් නැහැ ඉතින් මේක වෙනවා මේ ඔක්කොම බල පහළට ක්‍රියා කරන්න මෙහෙම. ඔක්කොම බල කොහටද? දක්ෂිණාවර්තය තමයි ක්‍රියා කරන්නේ. ඔක්කොම බල කොහමද? දක්ෂිණාවර්තව ක්‍රියා කරන්නේ. අපි මොකද්ද කරන්නේ? බල ටික ඔක්කොම එකතු කරලා බල ගුරුනේ හොයනවා. හරි. අපි කියමු මේක A ලක්ෂය, මේක B ලක්ෂය, මේක C ලක්ෂය. A ලක්ෂයට දානවා දක්ෂිණාවර්ත බල ගුරුණය F වැඩි කිරීම D 20 වැඩි කිරීම 2යි කියන්නේ 40යි එන්නේ. B ලක්ෂයට දානවා දක්ෂිණාවර්ත බල ගුරුණය F වැඩි කිරීම D 30 වැඩි කිරීම 3යි. 90යි නිව්ටන් මීටර. C ලක්ෂයට දාන්න අපිට ඉඳ තියෙනවා ලියන්න පුළුවන්. F වැඩි කිරීම D 50 වැඩි කිරීම 5 250යි නිව්ටන් මීටර. මේ ඔක්කොම එකතු කරලා නම් හරිය නේද? 40යි 90යි 250යි. උත්තරේ එනවා අපිට 14යි 380ක් යනවා නිව්ටන් මීටර බල ගුණය. කොහෙද? දක්ෂිණාවර්ත බල ගුණය කොහෙද? දක්ෂිණාවර්ත බල ගුණය නිව්ටන් මීටර 320යි. දැන් එක පැත්තකට බල ගුණය හොඳටම තේරෙනවා නේද? ඇති දෙයක් නෑ. ගත්ත ලක්ෂයක් ලක්ෂ කිහිපයක් තියෙනවා. ලක්ෂ කිහිපයෙන් බල ගුණයට ගෙවුවා. ඒ ටික ඔක්කොම එකතු කළාම ඒ ලක්ෂ වටාවට බල ගුණය අපිට හම්බ වෙනවා. වාමාවර්ත බල ගුණය වෙනම හෙව්වා. ඒ දෙක අඩු කළා. හරි. අපි හොයමු දක්ෂිණාවර්ත බල ගුණය හොයමු. දක්ෂිණාවර්ත බල ගුණය. මේ පැත්තට මේ ඔරලෝසුව කටු කරගෙන පැත්තට. F වැඩි කිරීම D 20 වැඩි කිරීම 3යි 60යි නිව්ටන් මීටර කියලා එනවා. වාමාවර්ත බල ගුණය. වාමාවර්ත බල ගුණය. මේ උඩට මේ ඔරලෝසුව කටු කරගෙන පැත්ත විරුද්ධ දිශාවට. F වැඩි කිරීම D නිව්ටන් 30ක් යොදනවා. ඔයගොල්ලෝ විභාගෙදී යද්දි මේ ඒකක මෙතනට ආදේශ කරන්න ඕනේ නැත්නම් ලකුණු කපනවා. ඒකක මෙතනට මෙහෙමයි. නිව්ටන් 30යි කියලා මෙහෙම ඒක ආදේශ කරන්න ඕනේ. D කියන්නේ දුර කීයද? 4යි. ඒවත් බලනවා. 120යි. අඩු කරනවා. අඩු කරාම කොහොමද එන්නේ? සංප්‍රයුක්ත බල ගුණය. සංප්‍රයුක්ත බල ගුණය. සබගු. සංප්‍රයුක්ත බල ගුණය. කොහොමද එන්නේ? 120න් 60ක් අඩු කරනවා එනවා අපිට 60යි නිව්ටන් මීටර. බල ගුණයේ දිශාව කොහෙටද මේ? වැඩිම දිශාව තියෙන්නේ වාමාවර්ත නේද? 120ක් තියෙනවා. ඒ හින්දා දිශාව මොකද්ද? වාමාවර්තව තමයි අපි දිශාව ගන්නට. හරි හොඳට හිතන්න මේක ප්‍රතිවිරුද්ධ තමයි. ඒ වුණාට අර වගේ නෙමෙයි අපි කලින් ගත්තා වගේ ඒකේ හුයි මොකද්ද? බල ගුණයේ සංප්‍රයුක්තය. මේ තියෙන සංප්‍රයුක්තයක් නෙමෙයි. බල දෙක විරුද්ධ දිශාවට යොදනවා කියලා මෙතන තියෙන සංප්‍රයුක්තයක් නෙමෙයි. හොඳට බලන්න මේ පැත්තෙන් යොදන 10ම නේද මේක මේ පැත්තට කරකිනවනේ. මේ පැත්තෙන් අපි වාමාවර්ත බලයක් යොදනවා. මේ පැත්තෙන් අපි යොදන වාමාවර්ත බලය මෙහෙම කරකිලා දක්ෂිණාවර්තව මෙහෙම කරකිනවා. එහෙම වෙන්න නම් අනිවාර්යෙන් මේ බල භ්‍රමණක්ෂය කොහෙද? මැද තියෙන්න ඕනේ. භ්‍රමණක්ෂය මැද තියෙන්න ඕනේ. ඒ වගේම මේ බල ටික එකම රේඛාවේ ක්‍රියා කරන්න ඕනේ. භ්‍රමණක්ෂය මැද තියෙන්න ඕනේ. බල ටික එකම රේඛාවේ ක්‍රියා කරන්න
ඕනි. ඒ වගේම මෙන්න මේ යොදන බල දෙක මෙන්න මේ යොදන බල දෙක මොකක් වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. මේ යොදන බල දෙක සමානයි නම් ඒ බල ක්‍රියා කරන එකම ක්‍රියා රේඛාවේ නම් ඒ වගේ බල ගූර්ණයකට අපි කියනවා බල යුග්මයක් කියලා. බල යුග්මය. ඔව් හොඳට තේරෙයි. ඔයාලා දැන් වාහනේ සුක්කානම. ඔව්. ඔයාලා ගෙදර වාහනේ හරි කොහොම හරි දැකලා තියෙන වාහනේ ඔයාලා සුක්කාන. මෙහෙම අපි මේ පැත්තෙන් මෙහෙම කරකවන මේ අතින් මෙහෙම. මේ අතින් අපි දකුණු අතින් උඩට කරකවනවා. මේ පැත්තට මෙහෙම පහළ ඒ එකම පැත්තට ඒ උනාට ප්‍රතිවිරුද්ධයි එකම බලයකින් තමයි ක්‍රියා කරන්නේ. ඒ වගේම ඔයගොල්ලෝගේද ටැප් එක. ඒකත් බල යුග්මයක්. එකම ක්‍රියා රේඛාවේ ක්‍රියා කරන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ එක සමාන බල දෙකක්. එකම ක්‍රියා රේඛාවේ ක්‍රියා කරන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ එක සමාන බල දෙකකට අපි කියනවාද බල යුග්මයක් කියලා. මේ බල යුග්ම ගූර්ණය හොයන්නේ කොහොමද තමයි? ඔය බල යුග්මයේ ගූර්ණය හොයන්නේ අර විදිහටම තමයි. මොකද්ද කරන්නේ? F වැඩි කිරීම D. මෙතෙන්දී අපිට පුළුවන් මේ බල මේ එක බලයකට දැම්මම ඇති නේද? මේ බලයමනේ මේ පැත්තෙන් ක්‍රියා කරන්නේ. දැන් මෙහෙම අපි වාමාවර්ත බලයම තමයි මේ පැත්තේ මෙහෙම ක්‍රියා කරන්නේ. මේක මැද තියෙන මේ භ්‍රමණාක්ෂය මැද තියෙන හින්දා මේ යොදන බලයම මේ පැත්තට ක්‍රියා කරන්නේ. එහෙනම් අපි එකකට විතරක් දැම්මනම් ඇති. එකකට විතරක් දැම්මනම් ඇති. කොහොමද එන්නේ? 10යි නිව්ටන් සම්පූර්ණ රේඛාවේ දිග නිව්ටන් මීටර් 5යි 50යි නිව්ටන් කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. නිව්ටන් මීටර් කියලා. මොකද්ද? බල යුග්මයක ගූර්ණය. මොන ගූර්ණයද? බල යුග්මයක ගූර්ණය. හරි ළමයි. ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවරයි. ඒ කියන්නේ මෙතනින් ඕකන බල ගූර්ණය පාඩම ඉවරයි. බල ගූර්ණකේ හරිම ලේසි පාඩමක්. ටිකක් පැටලෙනවා. පැටලුණාට හොඳ මතක තියාගන්න. සංප්‍රයුක්ත බලය හොයනවා නම් අපි කොහොමද දන්නේ? බල ගූර්ණයක සංප්‍රයුක්ත වෙනවා නම් එක සමාන පැත්ත නම් එකතු කරනවා විරුද්ධ පැත්ත නම් අඩු කරනවා. එහෙම හොයන්නේ. බල දෙක වෙනස් නම් විතරයි. කියන්නේ අපි සාමාන්‍යයෙන් සංප්‍රයුක්තයක් ගන්න බල දෙක වෙනස් නැන්නේ වෙනස් නම් ප්‍රතිවිරුද්ධ නම්. මෙතන ප්‍රතිවිරුද්ධයි. හැබැයි එක සමාන බල දෙකක්. ප්‍රතිවිරුද්ධයි. ඒ වුණාට එක සමාන බල දෙකක් ඉඳලා අපි ඒ වගේ කරන්නේ මෙතන එකක් ගත්තා මේකකින් වැඩි කළා බල යුග්මයේ ගුණය අපි හෙව්වා. බල යුග්ම ක්‍රියා කරන වාහනේ සුක්කානම ටැප් එක ළඟේ ස්ක්‍රූප් වෙනයක් ගන්නකොටත් බල යුග්මයක් තමයි ක්‍රියා කරන්නේ. ඉතින් මෙතන වීඩියෝ එක ඉවරයි. ඕගලන්ට මේ හොඳට පාඩම් කරලා වැඩේ කොට